කොහොමද කට්ටියට ඉතින් ඔන්න අපි අද තක්කාලි පැල හිටවන්නයි යන්නේ. කවුද එන්නේ මාත් එක්ක තක්කාලි පැල හිටවන්නද? ඉස්සෙල්ලාම ඉතින් තවානට අපි දිරිර පොඩ්ඩක් මේ විදියට යොදන්න ඕන හිටවන්න කලින්. ඊට පස්සේ අපි කරන්න ඕන චූටි පැල ඉතුරු කරලා අනිත් ලොකු පැල ඔක්කොම ගලව ගන්න එක තමයි ඉස්සෙල්ලාම අපි කරන්නේ. මෙන්න මේ විදියට පැල ටික ගලවලා අරගෙන අපි මේ පැලවල මුල් ටිකත් අපි දිරිර නාශක වලින් පොඩ්ඩක් සෝද ගන්නවා. මොකද ඒක මුල් වලට ගොඩක් හොඳයි. මොකද අපි පැල හිටෙව්වන් පස්සේ ගොඩක් දුරට පැල මැරෙන්න බලනවා. ඒක නිසා අපි දිරිර වලින් මුල් ටික සෝදලා තමයි අපි අරගන්නේ. මෙන්න මේ විදිහට ඉතින් අපි තවානේ උස පැල ඔක්කොම ටික ගලවලා ගත්තා. පැල ටික තොර අපට ඉක්මනට හිටව ගන්න පහසුයි. අපි තක්කාලි පැල හිටෙව්වේ ඉරිදා දවසේ. ඉරිදා හවස් වෙලා තමයි අපි පැල හිටෙව්වේ. මොකද උදේ හිටවන්න යන්නේ නැහැ මේ පැල. මොකද අවුව සැර වැඩි නිසා අපි හැන්දෑවට තමයි ගොඩක් දුරට පැල හිටවන්නේ. ඉතින් අපි ඉරිදා දවස තමයි තෝරගත්තේ මේ පැල හිටවන්න. ඉතින් පැල හිටවනකොට කියන්න ඕන පේලි දෙකක් අතර පරතරය අඩි 4කුත් වලවල් දෙකක් අතර පරතරය අඩියකුත් තමයි අපි තිව්වේ. මේම වලවල් දෙකක් අතර පරතරය අපි අඩියක් තියන්න හේතුව තමයි අපි හැම පැලයක් ගානෙම කණු හිටවන්නේ නැහැ. දුරින් දුරින් කණු හිටවලා තමයි අපි නූල් අදින්නේ. ඒක නිසා තමයි අපි අඩියෙන් අඩියට පැල හිටවන්නේ. ඉතින් එක වලකට පැල දෙක ගානේ තමයි අපි හිටවන්නේ. ඉතින් පැල හිටවන වෙලාවේ නම් මට වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මොකද කට්ටිය උදව්වට හිටවන්න. ඒ වෙලාවෙ ඉතින් අපි හනිහනිකට පැල ටික හිටව ගත්තා. ඉතින් අවසානයේ ඔන්න ඔය විදියට තමයි තිබුණේ. තවානේ තිබුණු පැල ටික ඔක්කොම මෙන්න මේ විදියට ඉතින් තිබුණා. ඉතින් වැඩි හරි ලස්සනයි පිළිවෙලයි. ඉතින් ඊට පස්සේ දවසේ උදේ පාන්දරම අපි වතුර ගැව්වා. මොකද නැත්තම් පැල මැලවෙන්න බලනවා. අනික මේ දවස්වල ගොඩාක්ම අවුවත් සැර වැඩි. ඉතින් උදේ අවුව වැටෙන්න කලින්ම අපි මේකට